ආයුබෝවන්. පසුගිය සතිය පුරා ජපානයේ සිදු වූ වැදගත්ම ප්‍රවෘත්ති ඔබ වෙනුවෙන් ගෙනෙන ආයිබෝ TV සතියක ආයිබෝ ප්‍රධාන පුවත් විකාශය සමගයි ඔබ එක්ව සිටින්නේ. මම ලක්මාල් දයාරත්න. අද ප්‍රවෘත්ති පිටපත සප්නික අත්තනායක. ප්‍රථමයෙන්ම සිරස්තල. ආයිබෝ කියන්නේ ටීවී විතරක්ම නෙවෙයි. படி சுகம் நல்ல புல்ல ஐயா சொல்ல வேலை இல்ல අපේ කතාව අමුවට අහමු. සංජීව ලෝනියස් ජපානයට. ජපානයේ සිට ඔබේ භාණ්ඩ විශ්වාසවන්තව ලංකාවට යවන්න ජපානයේ හැමෝම දන්න හොඳම තැන ඔටෙක් එක්ස්පෝර්ට්. ඔබේ භාණ්ඩ ඔබේම ආදරණියන් වෙත සුරක්ෂිතව විශ්වාසවන්තව අඩුම මිලට යවන්න ඔටෙක් එක්ස්පෝර්ට් සෑම විටම සූදානම්. දැන්ම කතා කරන්න. 2026 නව වසරේ ජපන් සිහිනය සිහිනයක් නොවී හැබෑ කරගන්න කියෝකෝ ජැපනීස් ලැන්ග්වේජ් සෙන්ටර් ඔයාගේ සිහිනයට අත දෙන්න අපි සූදානම්. ආයුබෝ සති අග ප්‍රධාන පුවත් විකාශය සිරස්තල. ජපානයේ විදේශීය සිසුන්ට රන්දොරටුවක් විවෘත වෙයි. අත්‍යවශ්‍ය සේවා භාණ්ඩ මිල ඉහළයයි. ජපානයේ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ විදේශීය ශ්‍රමික මෙහෙයුම් ඇරඹේ. බිරෝල් තකයිචිව හමුවේ. මැද පෙරදිග අර්බුදය හමුවේ ජපානය නිහඬ වේ. ඉදිරි දින කිහිපය තුළ විදුලිය සහ ඉන්ධන මිල ඉහළ යා හැකි බවට අනාවැකි. වසර ගණනාවක් පුරාවටම විශ්වාසයෙන් ජපානයේ ඔබව හැඩ වැඩ කළ හොඳම තැන සජී සැලෝන්. ඔබට අවශ්‍ය සියලූ රූපලාවන්‍ය කටයුතු වෙනුවෙන් ඔබත් විශ්වාසයෙන් පියනගන්න. සජී සැලෝන්. ජපානයේ ඉන්න ඔයත් අලුත් අවුරුද්දට හැඩට වැඩට අඳින්න කැමතිද? අලුත් අවුරුද්දට ගැලපෙන අන්කොමන් ඩිසයින් දැන් ඔබට ජපානයෙන් ගන්න පුළුවන් එකම තැන සෝබනී. කාලේ තාලයට ගැලපෙන අපේ ගම පිරිමෝස්තර. දැන්ම කතා කරන්න. ඔන්ලයින් ගෙන්න ගන්නත් පුළුවන්. ෂොප් එකට ඇවිත් ගන්නත් පුළුවන්. මේ අලුත් අවුරුද්ද සෝබනී එක්ක ඔයත් හැඩවෙන්න. සුබ අලුත් අවුරුද්දක් වේවා. ආයුබෝ සති අග ප්‍රධාන පුවත් විකාශය. ජපානයේ රැකියා සිහින දකින දහස් සංඛ්‍යාත සිසුන්ගේ අනාගතය අතිශය සුබවාදී කරමින් මේ සතියේ ජපාන රජයෙන් සුවිශේෂී නිවේදනයක් නිකුත් වුණා. NHK පුවත් සේවය වාර්තා කරන අන්දමට ජපානයේ විශ්වවිද්‍යාලවලින් සහ උසස් අධ්‍යාපන ආයතනවලින් උපාධිය ලබා පිටවන විදේශීය සිසුන්ට පනවා තිබූ දැඩි වීසා නීති රීති ලිහිල් කිරීමට රජය නිල වශයෙන් තීරණය කර තිබෙනවා. මෙය හුදෙක් නීතිමය වෙනසක් පමණක් නොව මෙය ජපානයේ දෙස ලෝකය බලන ආකාරය වෙනස් කරන ඓතිහාසික හැරවුම් ලක්ෂයක් ලෙස විචාරකයින් හඳුන්වා දෙයි. මීට පෙර ජපානයේ නීතිය වූයේ ශිෂ්‍යයෙකු ලබාගත් උපාධියට ඍජුවම අදාළ ශේෂ්ත්‍රයේ පමණක් රැකියාව කළ යුතු බවයි. උදාහරණයක් ලෙස ව්‍යාපාර කළමනාකරණය හැදෑරූ සිසුවෙකුට තාක්ෂණික හෝ සේවාංශයක ඉහළ රැකියාවක් ලැබුණත් එය උපාධියට ගැලපෙන්නේ නැතැයි කිය පවසමින් විසා ප්‍රතික්ෂේප වූ අවස්ථා ඕනෑ තරම් දක්නට තිබේ. නමුත් මෙම සතියේ සිට ක්‍රියාත්මක වන නව ප්‍රතිසංස්කරණ අනුව දැන් සිසුන්ට තමන් ඉගෙනගත් විෂය කුමක් වුවත් තමන්ගේ දක්ෂතාව අනුව ඕනෑම වෘත්තීය ශ්‍රේෂ්ඨයක රැකියා සොයා ගැනීමට බාධාවක් නැත. උපාධිධාරීන්ට දැන් ආයතනයක පරිපාලන විකුණුම් හෝ සැලසුම් අංශවල පමණක් නොව ශ්‍රේෂ්ඨයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල පවා නිරත වෙමින් තම වෘත්තීය ගමන ආරම්භ කිරීමට අවස්ථාව හිමි වේ. ජපානය මේ වන විට මුහුණ දෙමින් සිටින ශ්‍රමහිගය මෙම තීරණයට ප්‍රධානතම හේතුවයි. ජපානයේ වයස්ගත ජනගහනය වැඩිවීමත් සමග දක්ෂ තරුණ ශ්‍රමිකයින්ගේ අවශ්‍යතාව දැඩිව දැනෙන්නට පටන්ගෙන තිබේ. ජපානයේ ඉගෙන ගන්නා විදේශීය සිසුන් වසර ගණනාවක් ජපානයේ ජීවත් වී භාෂාව ඉගෙනගෙන සංස්කෘතියට හුරු වී සිටින පිරිසක්. ඔවුන් උපාධිය අවසන් වූ පසු විසා නීති නිසා නැවත සිය රටවල් බලා යාම ජපාන ආර්ථිකයට සිදුවන විශාල පාඩුවක් බව රජය වටහාගෙන ඇත. එනිසාම දක්ෂයින්ව ජපානය තුළම රඳවා ගැනීම රජයේ මෙම නව උපාය මාර්ගයයි. 2026 අප්‍රේල් මාස උදාව ජපාන වැසියන්ට හුදෙක් වසන්තය ආරම්භ වීමක් පමණක් නොව ඔවුන්ගේ පසුම්බියට දැඩි බලපෑමක් එල්ල කරන
ආර්ථික හැරවුම් ලක්ෂයක් බවට පත්ව තිබේ. එදිනදා ජීවන රටාව මුළුමනින්ම වෙනස් කරමින් අප්‍රේල් 1 වනදා සිට ක්‍රියාත්මක වන භාණ්ඩ හා සේවා ගාස්තුවල මිල වෙනස් වීම පහත පරිදි වේ. ආහාර ද්‍රව්‍ය 2800කට අධික ප්‍රමාණයක් මිල ඉහළ ගොස් ඇත්තේ ගෘහණියන්ට දැඩි පීඩනයක් එල්ල කරමින්. ශීතකල ආහාර, තින්කල මස් සහ සොසේජස් වර්ගවල මිල 5% සිට 15% දක්වා ඉහළ ගොස් ඇත. සොයා සෝස්, ඇසුරුම් කළ කුළුබඩු මෙන්ම කැනෝලා සහ ඔලිව් තෙල් සඳහා පෙරට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවේ. නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා බියර් ඇතුළු ටින් කළ පාන වර්ගවල මිලද ඉහළ ගොස් තිබේ. විදුලි සහ ගෑස් බිලට පහරක් එල්ල කරමින් මෙතෙක් ලැබුණු රජයේ සහනාධාර ඉවත් කිරීම මෙවර තවත් විශේෂත්වයකි. ඉලෙක්ට්‍රිසිටි සහ ගෑස් ප්‍රයිස් රිලීෆ් සහනාධාර ඉවත් කිරීම නිසා සාමාන්‍ය නිවසක මාසික බිල්පත යෙන් 17,500ත් අතර මුදලකින් වැඩි වේ. මේ අතර රටේ සෞඛ්‍ය පද්ධතියේ නඩත්තු පිරිවැය ඉහළ යාම හේතුවෙන් සෞඛ්‍ය හා රක්ෂණ ගාස්තුද ඉහළ ගොස් ඇත. බොහෝ නගර සභාවල ජාතික සෞඛ්‍ය රක්ෂණ වාරික මුදල් ඉහළ දමා ඇත. මේ අතර රජය විසින් නිශ්චිත ඖෂධ වර්ග කිහිපයක මිල ගණන්ද අප්‍රේල් 1 වනදා සිට සංශෝධනය කොට තිබේ. ජපානයේ තැපැල් සේවයේද සිය ගාස්තු සැලකිය යුතු ලෙස ඉහළ දමා ඇත. ඒ අනුව සාමාන්‍ය ලියුම් කවරයක් සඳහා වන මුද්‍ර ගාස්තුව යෙන් 84 සිට යෙන් 110 දක්වා ඉහළ යන බව වාර්තා වේ. ශ්‍රමහිගේ හේතුවෙන් රියදුරන්ගේ වැඩමුර සීමා කිරීම නිසා සේවාවන් රැසක මිල ගණන්ද ඉහළ ගොස් ඇත. යමතෝ ට්‍රාන්ස්පෝර්ට් සහ සගවා එක්ස්ප්‍රස් වැනි ප්‍රධාන සමාගම් සිය ගාස්තු 7%ත් 10%කිනුත් ඉහළ නංවා තිබේ. ප්‍රධාන නගරවල ටැක්සි ආරම්භක ගාස්තුවද අප්‍රේල් මාසයේ සිට සංශෝධනය වේ. අප්‍රේල් මාස අවසානයේ එළඹෙන ගෝල්ඩන් වීක් නිවාඩු සමය හේතුවෙන් හෝටල් සහ ගුවන් ටිකට් පත් මිල ගණන්ද දැන් උපරිම අගයක පවතී. ජපානයේ සිට ඔබේ භාණ්ඩ විශ්වාසවන්තව ලංකාවට යවන්න ජපානයේ හැමෝම දන්න හොඳම තැන ඔටෙක් එක්ස්පෝර්ට්. ඔබේ භාණ්ඩ ඔබේම ආදරණියන් වෙත සුරක්ෂිතව විශ්වාසවන්තව අඩුම මිලට යවන්න ඔටෙක් එක්ස්පෝර්ට් සෑම විටම සූදානම්. දැන්ම කතා කරන්න. 2026 නව වසරේ ජපන් සිහිනය සිහිනයක් නොවී හැබෑ කරගන්න කියෝකෝ ජැපනීස් ලැන්ග්වේජ් සෙන්ටර් ඔයාගේ සිහිනයට අත දෙන්න අපි සූදානම්. படி சுகம் நல்ல புள்ள ஐயா சொல்ல வேலை இல்ல. අපේ කතාව අමුවට අහමු. සංජීව ලෝනියස් ජපානයට. ජපානයේ SSW වීසා පද්ධතියේ දැවැන්ත වෙනසක් නව ශේෂ්ත්‍ර 4ක් එක්වේ. 2026 අප්‍රේල් මුල් සතියේදී ජපාන රජය විසින් මෙරට ශ්‍රම හිගයට විසඳුම් සෙවීම සඳහා ක්‍රියාත්මක SSW වීසා ක්‍රමවේදෙහි තීරණාත්මක සංශෝධන කිහිපයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. වර්ධනය වන ජනගහන සංයුතියේ වෙනස් වීම සහ ශ්‍රම බලකායේ අඩුවීම හමුවේ ජපානය සිය දොරටු තවදුරටත් විදේශීය ශ්‍රමිකීන් සඳහා විවෘත කිරීමට ගත් මෙම තීරණය ශ්‍රී ලංකාව වැනි රටවල තරුණ තරුණියන්ට සුවිශේෂී අවස්ථාවක් වනු ඇත. මීට පෙර පැවති ශේෂ්ත්‍ර 12ට අමතරව ප්‍රවාහන හා සේවාංශයේ පවතින දැඩි අවශ්‍යතාවය සලකා බලා පහත් ශේෂ්ත්‍ර අලුතින් එක් කර ඇත. මාර්ග ප්‍රවාහන අංශය, ට්‍රක් රථ රියදුරන්, ටැක්සි රියදුරන්, බස් රථ රියදුරන්, දුම්රිය මෙහෙයුම්, දුම්රිය නඩත්තු, දුම්රිය ස්ථාන මෙහෙයුම් සහ මගී සේවා, මැදිරි නිෂ්පාදන කටයුතු, වන විද්‍යා අංශය, ගස් කැපීම සහ දැව සැකසීම, වනාන්තර කළමනාකරණය, දැව කර්මාන්තය, දැව පිරිසැකසුම් කටයුතු සහ නිෂ්පාදන. ජපානයේ 2024 ගැටලුව ලෙස හැඳින් වූ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ සේවකයින්ගේ අත්තිකාල වැඩපැය සීමා කිරීමේ නීතිය නිසා ඇති වූ බලපෑම මෙයට ප්‍රධානතම හේතුවයි. විශේෂයෙන්ම මාර්ග ප්‍රවාහන ශේෂ්ත්‍රයේ ඇති වී තිබෙන දැඩි සේවක හිගය පියවීමට ජපාන රජයට විදේශීය ශ්‍රමිකයන්ගේ සහාය අත්‍යවශ්‍යව ඇත. වැඩි වැස්සෙන් මෙම රැකියා සඳහා විශේෂ සුදුසුකම් සපුරාලිය යුතු වේ. රියදුරු ශේෂ්ත්‍රයේ නියැලෙන්නන් සඳහා මගින් සමග සංනිවේදනය කිරීමට සිදුවන බැවින් සාමාන්‍ය SSW මට්ටමට වඩා ඉහළ භාෂා ප්‍රවීණතාවයක් අපේක්ෂා කෙරේ. ජපානයේ රිය පැදවීම සඳහා අදාළ විශේෂිත රියදුරු බලපත්‍ර පරීක්ෂණය සමත් වීම අනිවාර්ය වේ. ජපාන රජය අපේක්ෂා කරන්නේ ඉදිරි වසර 5 ඇතුළත මෙම SSW කාණ්ඩය යටතේ විදේශීය ශ්‍රමිකයින් ලක්ෂ 8කට අධික පිරිසක් බඳවා ගැනීමටයි.
මෙය මීට පෙර පැවති ඉලක්කයට වඩා දෙගුණයකටත් වැඩි අගයක්. ජාත්‍යන්තර බලශක්ති ශේත්‍රයේ ප්‍රබලතම පියවරක් සනිටුහන් කරමින් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ෆාති බිරෝල් සහ ජපානයේ අගමැතිනි සනයි තකයිචි මහත්මිය අතර විශේෂ හමුවක් පසුගියදා පැවැත්වුණි. ලෝක බලශක්ති දේශපාලනය සහ ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි බලපාන කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ලක්විය. 2026 අප්‍රේල් මුල් සතියේ ටෝකියෝ නුවර අගමැති නිල නිවසේදී මෙම ඓතිහාසික හමුව සිදුවිය. වත්මන් ලෝකයේ මුහුණ දෙන අස්ථාවර බලශක්ති සැපයුම සහ ඉහළ යන පිරිවැය හමුවේ ආසියාවේ ප්‍රබල ආර්ථිකයක් හිමි ජපානය සහ IEA අතර සහයෝගීතාවය මෙහි ප්‍රධාන මාතෘකාව විය. සාකච්ඡාවේ ප්‍රධාන කරුණු වශයෙන් බලශක්ති සුරක්ෂිතතාවය, හරිත බලශක්ති සංක්‍රාන්තිය, න්‍යෂ්ටික බලශක්තියේ පුනරාගමනය සම්බන්ධයෙන් දෙදෙනා අතර කතා බහට ලක්විය. රුසියානු යුක්‍රේන ගැටුම් සහ මැද පෙරදිග නුසන්සුතාවයේ හමුවේ ස්වභාවික වායු සහ පොරතෙල් මිල ඉහළ යාම පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දෙපාර්ශවයේ අවධානය යොමුව තිබේ. කාබන් විමෝචනය අවම කිරීම සඳහා ජපානයේ හඳුන්වා දී ඇති නව තාක්ෂණික ක්‍රමවේදය සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට යොමුවීමේ වැදගත්කම පිළිබඳව ආචාර්ය බිරෝල් ඇගයීමට ලක් කරන ලදී. ජපානයේ බලශක්ති අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සපුරා ගැනීම සඳහා න්‍යෂ්ටික බලාගාර නැවත ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවය පිළිබඳව අගමැතිනිය අදහස් ප්‍රකාශ කළායි. හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආචාර්ය බිරෝල් කියා සිටියේ ජපානයේ යනු බලශක්ති තාක්ෂණයේ ලෝක නායකයෙකු බවයි. පවතින අර්බුදයේ ජය ගැනීමට නම් ජපානයේ වැනි රටවල් පිරිසිදු බලශක්ති ආයෝජනය සඳහා පෙරමුණ ගත යුතුයි යනුවෙනි. වසර ගණනාවක් පුරාවටම විශ්වාසයෙන් ජපානයේ ඔබව හැඩ වැඩ කළ හොඳම තැන සජී සැලෝන්. ඔබට අවශ්‍ය සියලුම රූපලාවන්‍ය කටයුතු වෙනුවෙන් ඔබත් විශ්වාසයෙන් පියනගන්න. සජී සැලෝන්. ජපානයේ ඉන්න ඔයත් අලුත් අවුරුද්දට හැඩට වැඩට අඳින්න කැමතිද? අලුත් අවුරුද්දට ගැලපෙන අන්කොමන් ඩිසයින් දැන් ඔබට ජපානයෙන් ගන්න පුළුවන් එකම තැන සෝබනී. කාලේ තාලයට ගැලපෙන අපේ ගම පිරිමෝස්තර දැන්ම කතා කරන්න. ඔන්ලයින් ගෙන්න ගන්නත් පුළුවන්. ෂොප් එකට ඇවිත් ගන්නත් පුළුවන්. මේ අලුත් අවුරුද්ද සෝබනී එක්ක ඔයත් හැඩවෙන්න. සුබ අලුත් අවුරුද්දක් වේවා. படி சுகம் நல்ல புள்ள ஐயா சொல்ல வேலை இல்ல අපේ කතාව අමුවට අහමු. සංජීව ලෝනියස් ජපානයට. ලෝකයේ බලශක්ති හදවත බඳු මැද පෙරදිග කලාපේ විශේෂයෙන්ම ඉරානයේ ආශ්‍රිතව උද්ගතව ඇති යුදමය ගිනිදැල් හේතුවෙන් ජපානයේ බලශක්ති ආරක්ෂණ සිහිනය දැඩි සෙලවීමකට ලක්ව තිබේ. ජපානය සිය ආර්ථික නහර බඳු ප්‍රවාහන සේවා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවරගෙන ඇත. හෝමුස් සමුද්‍ර සන්ධිය අගුළු වැටීමත් සමග දැවැන්ත නෞකා මෙහෙයුම්ද නතර කර තිබේ. ලෝකේ බොරතෙල් ප්‍රවාහනය සිදු කර දෙන හෝමුස් සමුද්‍ර සන්ධිය දැන් අනතුරුදායක කලාපයක් බවට පත්ව තිබේ. මේ හේතුවෙන් ජපානයේ නාවික ශේෂ්ත්‍රයේ දැවැන්තයින් තිදෙනා වන නිප්පොන් යුසෙන්, මිත්සුයි OSK, කවසකි කිසෙන් යන සියලුම නෞකා මෙහෙයුම් එම කලාපය හරහා සිදු කිරීම తాවකාලිකව නතර කර ඇත. මෙය ජපානයේ වැනි බලශක්තිය සඳහා ආනයනය මත යැපෙන රටකට එල්ල වූ මාරාන්තික පහරකි. නාවික කාර්ය මණ්ඩලයේ ජීවිත අවදානමට ලක් කිරීමට වඩා සිය ව්‍යාපාර මෙහෙයුම් අත්හිටුවීම උචිත බව මෙම සමාගම් තීරණය කර තිබේ. ගොඩබිම සහ මුහුද මෙන්ම දැන් මැද පෙරදිග අහසද මිසයිල සහ ප්‍රහාරක යානාවලින් පිරී පවතී. මගී ආරක්ෂාව අංක 1ට සලකන ජපන් ගුවන් සේවය ටෝකියෝ නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා දක්වා ක්‍රියාත්මක සියලුම ගුවන් ගමන් වාරද අවලංගු කර තිබේ. මේ හේතුවෙන් මගීන් දහස් ගණනක් අතරමං වී ඇති අතර ජපානයේ සහ අරාබි ලෝකයේ අතර පවතින ගුවන් පාලම తాවකාලිකව බිඳ වැටී තිබේ. තමන්ට අවශ්‍ය බොරතෙල් අවශ්‍යතාවෙන් 90%කට වඩා මැද පෙරදිගින් ලබා ගන්නා ජපානයට මෙම බලශක්ති අර්බුදය හුදු වාර්තාවක් පමණක් නොව ජීවන අරගලයකි. ඉදිරි දිනවලදී ජපානය තුළ විදුලිය සහ ඉන්ධන මිල සීග්‍රයෙන් ඉහළ යා හැකි බවට අනාවැකි පළව තිබේ. පවතින තත්ත්වය හමුවේ ජපානය සිය විශේෂ ඉන්ධන සංචිත විවෘත කිරීමට ඇති හැකියාව පිළිබඳව මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇත. එම පුවතත් සමගින් ආයිබෝ සතියග ප්‍රධාන පුවත් විකාශය අද නිමාවට පත් වෙනවා.
එක්වන්න අපේ YouTube, Facebook, TikTok සමාජ මාධ්‍ය ගිණුම් සමග. අපේ වැඩසටහන ආරම්භමින් ඔබේ අදහස් අපිට කියන්න. අපි ලබන සතියේදී හමු වෙමු. ස්තුතියි. ආයිබෝ TV